අද අපි ගියර පෙස්සලින් ගෑනලා තියෙන්නේ Suzuki Swift 2017 RS කියන මොඩල් එක. ඉතින් Suzuki Swift ගැන කතා කරලා Suzuki Swift කියන්නේ සාමාන්‍යයෙන් දැනට ලංකාවේ අවුරුදු 20ක් විතර මාකට් එකේ තියෙන වාහනයක්. ඉතින් අපි හැමෝටම හුරු වාහනයක් තමයි මේ Suzuki Swift කියන්නේ. ඉතින් මේකේ ජෙනරේෂන් ගැන කතා කරලා ඇත්තම ජෙනරේෂන් 4ක් ඇවිල්ලා තිනවා. නමුත් මෙයාලා කියන විදිහට මේ ක්ලාසිෆිකේෂන් එක අනුව කියන්නේ මේක ඒ කියන්නේ මේ ඉන්ටර්නැෂනල් වර්ෂන් එක බේස් වෙච්ච මොඩල් එකේ දැනට ජෙනරේෂන්ස් 3යි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම බැලුවොත් මේක තර්ඩ් ජෙනරේෂන් කාර් එක. නමුත් අපිට ජෙනරේෂන් 4ක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය ජෙනරේෂන්ස් ගැන කතන්දරේ හරියටම දන්න කෙනෙක් ඉන්නවනේ අපේ කමෙන්ට්ස් වල දාන්න හැමෝටම දැනගන්න. ඉතින් මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් දැනට ලක්ෂ 80 ඉඳලා හිතෙන ගණන් වලට විකිනෙන කලාව බලා ගන්න පුළුවන් මේ වාහනේ. ඉතින් මේක ලක්ෂ 80කට හෝ ඊට වඩා වැඩි ගානකට වටිනවද කියලා ඔයාලා මේ වීඩියෝ බලලා තීරණය කරන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ඔයාලගේ අදහස් අපිට වටිනවා. ඉතින් මේකේ හයිබ්‍රිඩ් මයිල් හයිබ්‍රිඩ් පෙට්‍රල් කියලා වේරියන්ස් කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වේරියන්ස් වල මොඩල් වේරියන්ස් කීපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් හයිබ්‍රිඩ් ගැන කතා කරොත් අපිට RS ML SL සහ SG වශයෙන් වේරියන්ස් කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් පෙට්‍රල් වර්ෂන්ස් වල RS XL XG වශයෙන් වේරියන්ස් කීපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ජෙනරේෂන් ගැන කතා කරොත් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ JDM ජෙනරේෂන් ඒ කියන්නේ JDM version එක ආවා 2000 ඉඳලා 2006 වෙනකන්. ඉතින් ඒක තමයි අත්‍තරම් බැලුවොත් ෆස්ට් ජෙනරේෂන් එක. ඉතින් ඊට පස්සේ අපිට මේ ඉන්ටර්නැෂනල් version එක ආවා. ඉතින් මේක එන්නේ 2004 ඉඳලා 2010 වෙනකන් ෆස්ට් ජෙනරේෂන් එකක්. 2010 ඉඳලා 2016 වෙනකන් සෙකන්ඩ් ජෙනරේෂන් එකක්. 2017 ඉඳලා මේ දක්වා අපි අද ගෙනල්ලා තියෙන තර්ඩ් ජෙනරේෂන් එකත් බලා ගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර නැතුව අපි කාරකට යමු. ඉතින් බැලුමට පේනවා හොඳ ලස්සන ලුක් එකක් තියෙන වාහනයක්. ඉතින් මේකේ ඉස්සරහා පැත්තට ආවම අපිට බලා ගන්න පුළුවන් අපිට LED headlights ඒ වගේම fog lights වගේ options ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකාගේ තියෙන තවත් හොඳ දෙයක් තමයි මේකේ ගොඩක් after market parts ඇවිල්ලා තියෙනවා. අපිට ඉතින් කායක අරගෙන මේකේ ලුක් එක වෙනස් කරගන්න ඕන නම් ඔයාලට කැමති විදිහට මේක modify කරන්න ඕන නම් ගොඩක් after market parts තියෙන කායකක් තමයි Swift කියන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේකෙත් headlights අපිට බලා ගන්න smoke කරලා තියෙන. ඉතින් ඒ වගේම after market DRL එක high කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ පල්ලෙහාට આવොත් මේකේ lip එක chrome lip එක high කරලා තියෙනවා. ඉතින් මේකට chrome look එකක් ගන්න පුළුවන්, carbon fiber look එකක් ගන්න පුළුවන්. ඉතින් කැමති විදිහට හදා ගන්න පුළුවන් විදිහට මේකට ගොඩක් after market parts වෙන කාර් එකක්. ඉතින් මේකේ අපිට vents තුනක් බලා ගන්න පුළුවන්. හොඳට air flow එක ඇතුළට එනවා පේනවා. ඉතින් ඒ වගේම මේ වගේ පේනවා ස්ට්‍රයිප් දෙකකුත් high කරලා තියෙනවා. ඉතින් මේකේ සයිඩ් එකට ආවම මේකට ඇවිල්ලා තියෙන්නේ 16 inch alloy wheels තමයි මේකකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ brakes ගැන කතා කරොත් disc brakes ඇවිල්ලා තියෙන රෝද 4ටම ඉතින් හොඳ stopping power එකක් තියෙනවා. ඒ වගේම කලින් generation එකට මේක ආයේ බරත් ගොඩක් අඩුයි. ඉතින් ඒකින්ද handling අතින් ගොඩක් ඉස්සරහින් ඉන්න වාහනයක් මේක. ඉතින් ඒ වගේම මේකේ turning radius එක ගත්තොත් මීටර් 4.8ක turning radius එකක් තියෙනවා. ඉතින් ඒ වගේම ground clearance එක කතා කරොත් මිලිමීටර් 120ක් ground clearance එකක් තියෙනවා. ඉතින් මේක හොඳ ground clearance එකක් තියෙන කාර් එකක්. නමුත් මේකේ අර modifications වගේ අරමයව කරද්දි ඉතින් ground clearance එක අඩු වෙන්න පුළුවන්. අපි ඉස්සරහා front lips high කරනවා, sides high කරනවා. ඉතින් එතකොට මේකේ ground clearance එකට පොඩි බාධා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේකේ හතරටම ස්පෙක්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් මේකේ සස්පෙන්ෂන් ගැන කතා කරොත් මේකේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ MacPherson suspension system එක පිටිපස්සට තියෙන multi link suspension system එකක්. ඉතින් මේක නරක suspension system එකක් නෙවෙයි. නමුත් මේකාගේ තියෙන විශේෂත්වයක් තමයි මේක පොඩ්ඩක් tune කරලා තියෙනවා performance පැත්ත වැඩි වෙන විදියට. ඉතින් ඒකෙන් පොඩි compromises වගේ කියන්නේ පොඩි කැපකිරීම් කරලා තියෙනවා comfort එක පැත්තෙන්. ඉතින් මේක මේ කැටගරි කියන අනිත් වාහනත් එක්ක බලද්දී මේක පොඩ්ඩක් stiff. ඒ කියන්නේ මේ suspension පොඩ්ඩක් තදයි. අපිට වලවල් එහෙම හොඳට දැනෙනවා. නමුත් ඒකෙන් handling ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් පස්සරාම බලා ගන්න පුළුවන් අපිට පිටිපස්සේ door handles අපිට දොරේ මැගලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට ලීටර් 37ක fuel tank එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් පිටිපස්සේ මේ කායක ගත්තොත් පොඩි modifications කරලා තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ තියෙන හොඳක් තමයි ගොඩක් පොඩි කෑලි අරම වෙනවා අපිට high කර ගන්න පුළුවන්. ගොඩක් after market parts වෙනවා. ඉතින් අපිට උඩින් ස්පොයිලර් එක බලා ගන්න පුළුවන්. මේකාගේ ලස්සන ස්පොයිලර් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මම හිතන්නේ මේකේ roof එකට ස්ටික් එකක් high කරලා තියෙනවා. ඔව් මේකේ roof එකට ස්ටික් එකක් high කරලා තියෙන. මේකට ගොඩක් modification කරපු කාර් එකක් පොඩි හැම්බේ. ඉතින් වගේ අපිට මෙතන chrome strip එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ලස්සන lights දැන් පිටිපස්සේ ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට පිටිපස්සේ rear fog light එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකයි බලා ගන්න පුළුවන්. exhaust tip එකටත් පොඩි after market part එකක් high කරලා තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඕක තමයි ඉතින් මේකේ තියෙන විශේෂත්වය. ඉතින් මේක RS කාර් එකක් හින්දා RS badge එකත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ exterior ගැන බලපු හින්දා බලමු මේකේ engine එකේ විස්තර කොහොමද කියලා. ඉතින් Suzuki Swift එකේ engine එක පැත්තට ආවම මේකේ ඇවිල්ලා තියෙන්නේ 1 litre inline 3 cylinder turbocharged engine එකක්. ඉතින් මේක පොඩි engine එකක් ඇවිල්ලා තියෙන. නමුත් මේකේ හොඳ power figures තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් අපිට intercool එක පාවා මෙතන side එකෙන් දකුණු පැත්ත side එකෙන් 34 මේකට high කරලා තියෙනවා. ඉතින් මේකේ පවය ගැන කතා කරොත් උපරිම 109ක හෝස් පවයක් ගන්න පුළුවන් මේ එන්ජින් එකේ. ඒ වගේම උපරිම නිව්ටන් මීටර් 150ක ටෝක් එකක් තියෙනවා මේ එන්ජින් එකෙන්. ඉතින් පොඩි එන්ජින් එකකට ඇත්තටම හොඳ පවර් ෆිගර් එකක් ඒක. ඉතින් මේකේ
ගියර් බොක්ස් එක ගැන කතා කරොත් මේක ඇවිල්ලා තියෙන්නේ 6 speed automatic gear box එකක්. ඉතින් මේකේ hybrid versions වලට එනවා CVT gear box option එක. ඉතින් ඒ වගේ මේකේ fuel consumption එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් කම්පැනි එකෙන් කියන විදිහට ලීටරයට 10ක් 12ක් අතර කරනවා සිටි එකේ. ඒ වගේ ලීටර කිලෝමීටර් 10ක් වගේ කරගන්න පුළුවන් අවශ්‍යෂන් යනවා නම්. නමුත් අපි මේක ඇත්තටම ටෙස්ට් කරලා තියෙන විදිහට ඉතින් අපි වැඩි පාගන්න කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට පාඩු එලවනවා නම් average 15ක් විතර කරගන්න පුළුවන් කාර් එකක් මේක. ඔව් මේකේ power එක තිබ්බට මේකේ torque එකක් තිබ්බට මේක හොඳ fuel consumption එකක් තියෙනවා. ඉතින් එලවන විදිහ අනුව තමයි. ඉතින් ඕවා තමයි මේකේ engine compartment එක ගැන කියන්න තියෙන්නේ. අපි එහෙනම් මේකේ interior පැත්තට ගිහිල්ලා බලමු. ඉතින් මේකේ interior පැත්තට ආවම අපිට බලා ගන්න පුළුවන් හොඳ spacious interior එකක් තියෙනවා. අපිට හොඳ ඉඩ කඩ තියෙන interior එකක්. මේක පොඩි කායක වගේ පෙවුනට පිටින්. නමුත් පොඩිත් නෑ අතරම මේක බැලුවොත් අතරම බැලුවොත්. ඉතින් හොඳ stylish interior එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මේකේ යන අනිත් කම්පැනිට කාස් එක බලනකොට විත්සයි ගත්තොත් මේකේ හොඳ stylish interior එකක් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට AC vents manually control කරන AC vents තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් normal AC vents තමයි ඇවිල්ලා තියෙන්නේ. AC vents මැද අපිට round design එකක් බලා ගන්න පුළුවන්. දෙපැත්තේ කොරු design එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම මේක infotainment system එක ගැන කතා කරොත් මේකේ after market infotainment system එකක් හයි කරලා තියෙනවා. ඉතින් අපිට standard එක අවශ්‍ය නැත්නම් standard එකකට වැඩි options අවශ්‍ය නම් අපිට after market එකක් හයි කරගන්න හැකියාව තියෙනවා. ඉතින් AC ගැන කතා කරද්දී මේකේ single zone climate control system එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි ලේසියෙම මේ knobs කරකවලා අපිට AC එක control කිරීමේ හැකියාව තියෙනවා. මේ දැන් අලුතෙන් එන cars වගේ touch කර දඟලන්න දෙයක් නැහැ. ඉතින් ඒක මම ඇත්තටම අගය කරන දෙයක් මේ කායේගේ. ඉතින් 12 volt output එකක් බලා ගන්න පුළුවන් center console එකේ යටින්. අපිට මේකේ spaces ගැන කතා කරොත් අපිට glove compartment එකේ හොඳ space එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපිට center console එකේ personal phone එකේ දෙයක් දාගන්න පුළුවන් ඉඩක් සහ cup holders එකක් දාගන්න පුළුවන් ඉඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් center armrest එක පැත්තට ආවම ඒකත් අපිට ඉස්සුවම අපිට සාමාන්‍ය හොඳ ඉඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම දොරවල් දෙක ගත්තොත් අපිට සාමාන්‍යයෙන් මිලිලීටර් 750ක උපරිම වතුර බෝතල් දෙකක් දාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව ඉඩක් ඇවිල්ලා තියෙනවා. අපිට මොනවා හරි තව අවශ්‍ය දෙයක් දාගෙන යන්න පුළුවන් ඉඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් arm rest එක center arm rest උනත් අපිට extend කරගන්න පුළුවන්. අපේ driving position එක අනුව අපිට ඒක adjust කරගන්න පුළුවන්. arm rest දෙකක් තියෙනවා. ඉතින් මෙතනත් arm rest එකක් ඇවිල්ලා තියෙනවා driver. ඉතින් අපි එළවන driving position එක අනුව අපිට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මේක driver දීලා මේක passenger පාවිච්චි කරගෙන හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව මේකේ ස්ටියරින් වීල් එක කතා කරොත් මේකේ ස්ටියරින් වීල් එකේ මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දකුණු පැත්තේ අපිට cruise control option control කරන buttons ඇවිල්ලා තියෙනවා. ඒ වගේම infotainment system එක control කරන buttons අපිට වම් පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ දොරවල් හතරෙම තියෙන shutters වලට automatic option එක ඇවිල්ලා තියෙනවා. power shutters option එක ඇවිල්ලා තියෙනවා. automatic option එක තියෙන්නේ driver side එකේ shutter එකට විතරයි. ඉතින් අපිට හොඳට අතට අහුවෙන gear knob එකක් තියෙන්නේ. දැන් අලුතෙන් එන ගොඩක් වෙන වාහනවල වගේ පොඩි knob එකක් නැත්නම් පොඩි අමුතු gear shift එකක් නෙවෙයි තියෙන්නේ. ඉතින් මේක gear shift එක කතා කරද්දී මේකේ pedal shifters ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට gear එක manual mode එකට දාලා අපිට manually gears මාරු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ගොඩක් අලුතෙන් එන CVT cars වල වගේ එන pedal shifters නෙවෙයි. මේක ඇත්තටම automatic gear box එකක් තියෙනවා. ඉතින් අපිට ඇත්ත gears වලට මාරු කරගන්න පුළුවන් අර CVT වල තියෙන program gears වගේ නෙවෙයි. ඉතින් ඒ වගේම මේකේ gauge cluster එක ගැන කතා කරද්දී අපිට analog gauges ඇවිල්ලා තියෙනවා. අපේ temperature එක, fuel ඒ වගේම RPM එක සහ ස්පීඩෝමීටර් එකට. ඉතින් අනිකුත් සියලුම දේ කන්ට්‍රෝල් කරන්න අපිට මැද ඩිජිටල් ස්ක්‍රීන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක කලර් ඩිස්ප්ලේ එකක්, ලස්සන ඩිස්ප්ලේ එකක්. එහෙම ලොකුවට ග්‍රැෆිකලි ගොඩක් ඉස්සරහින් ඉන්න ස්ක්‍රීන් එක මුකුත් නෙවෙයි. normal ස්ක්‍රීන් එකක්. අවශ්‍ය දේවල් හැමදේම මේ ස්ක්‍රීන් එකේ තියෙනවා. ඉතින් මේක හරි සිම්පල් කාර් එකක්. මේක අපිට අවශ්‍ය හැමදේම තියෙන ලේසියෙන් හැමදේම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඕන කෙනෙකුට නැග්ගට පස්සේ අපි දන්නවා මොන ඔප්ෂන් මොනවද කොහෙද තියෙන්නේ කියලා. අපිට මේ කාර් එක නිකන් අර ගොඩක් දැන් ෆර්ජෝ කායක් කරන නැග්ගොත් එහෙම පොඩ්ඩක් කන්ෆියුස් වෙන මුල් වතාවේ නැග්ගොත් එහෙම දන්න කටි දන්න මම කියන්නේ මොකද්ද කියලා 3008 එක 5008 එකක් වගේ අපි ඒ කායක් කරන නැග්ගොත් මුලින්ම නැග්ගම පොඩ්ඩක් කන්ෆියුස් මොනවද මේ තියෙන බටන්ස් අරමවා කියලා. ඉතින් එහෙම නෑ මේකක සිම්පල් කාර් එකක්. අනිත් ඔය තමයි ඉස්සරහ ගැන කියන්නේ අපි මේකේ පිටිපස්සට කියලා බලමු පිටිපස්සේ තියෙන තත්ත්වය කොහොමද කියලා. ඉතින් Suzuki Swift එකේ පිටිපස්සට ආවම අපිට හොඳ leg room එකක් සහ හොඳ head room එකක් තියෙනවා. ඉතින් මම හොඳ leg room එකක් කියන්නේ මම මේ seat එක පුළුවන් තරම් පිටිපස්සට කරලා තියෙන ඉස්සරහ seat එක. ඉතින් එහෙම තියෙද්දිත් අඩි 6ක් උස පුද්ගලෙක් වගේ මම වගේ අඩි 6ක් උස පුද්ගලෙකුට හොඳ ඉඩක් සහ හොඳ leg room එක සහ හොඳ head room එකක් තියෙනවා. අපේ ෆොටෝ සෙට් එක වීඩියෝස් දැන් hina වෙනවා මම හැමදාම අඩි 6ක් කියද්දි. ඉතින් ඒ වගේම මේකේ space ගැන කතා කරොත් අපි storage area ගැන කතා කරොත් මේකේ මිලිට 500 වතුර බෝතල් දෙකක් දාගන්න පුළුවන් ඉඩක් ඇවිල්ලා තියෙනවා දෙපැත්තේ. ඒ වගේම අපිට පැසෙන්ජර් එක පිටිපස්සේ මගේ පොඩි ඉඩක් ඇවිල්ලා තියෙනවා මොනවා හරි දාගෙන යන්න පුළුවන්. ඉතින් මෙතන මැදත් අපිට පොඩි මොනවා හරි දෙයක් දාගන්න පුළුවන් ඉඩක් තියෙනවා. මම හිතන්නේ ලොකු දෙයක් දාන්න පුළුවන් කියලා. ඉතින් මොනවා හරි කාසි හරි මොනවා හරි දෙයක් දාගන්න පුළුවන් ඉඩක් තියෙනවා. ඉතින් මේකේ පිටිපස්සේ ෆ්ලෝ හැම්ප් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මැද යද්දි පොඩ්ඩක් කකුල දෙපැත්තට දාගෙන යන්න වෙනවා. ඉතින් එහෙම 3 දෙනෙක් යද්දි නම් පොඩ්ඩක් කකුල් වලට අවහිරතාවයක් වෙන්න පුළුවන්.
ඉතින් ඕක තමයි මේකේ පිටිපස්ස ගැන කියන්න තියෙන. ඉතින් මේකේ පිටිපස්සට අපිට ඇක්සස් කරන්න පුළුවන් පිටිපස්සේ බූට් එකට. ඉතින් මේකේ පොඩි ෂෙල්ෆ් එකක් ඇවිල්ලා තිනවා. ඉතින් මේක අයින් කරගැනීමේ හැකියාවක් තියෙනවා. බූට් එක ගැන කතා කරද්දී ඒක බලමු. ඉතින් ඕක තමයි මේකේ පිටිපස්ස ගැන කියන්න තියෙන්නේ. ඉතින් Suzuki Swift එකේ බූට් එක පැත්තට ආව මේකේ ලීටර් 275ක බූට් කැපැසිටි එකක් තියෙනවා. ඉතින් අපිට මේ සීට්ස් නැවුවට පස්සේ මේක 579ක් දක්වා ලීටර් 579ක් දක්වා වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ බූට් එක ගැන කතා කරද්දී අපිට මේ සීට්ස් නවද්දී පොඩි අවාසියක් තියෙනවා. සීට් නැවුවට පස්සේ මෙතන පොඩි ගැට්ටක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මොහරි බර දෙයක් දාලා තල්ලු කරන්න අමාරුයි අපිට එහා පැත්තට. ඉතින් ඒ වගේම තව තියෙන අවාසියක් තමයි මේකේ ටිකක් ඩීප් කියන්නේ ටිකක් ලොකු බූට් ලිප් එකක් එනවා. ඒ නිසා බර දෙයක් දාන්න කරද්දී ගන්න කරද්දී අපිට තල්ලු කරලා ගන්න අමාරුයි. මේක උස්සලා ගන්න ඕනේ. ඉතින් ඒකේ එන හොඳ දේ තමයි මේකේ ලොකු ඉඩක් ඇවිල්ලා තියෙනවා. ලොකු බූට් කැපැසිටි එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ හයිබ්‍රිඩ් version එකේ කැපැසිටි ගොඩක් අඩුයි. ඒක නම් මේ බූට් ලිප් එකත් ගොඩක් අඩුයි. මොකද ෆ්ලෝ එක ගොඩක් උඩට එනවා. යට බැටරි එන හින්දා. ඉතින් ඊට අමතරව මේකේ ස්පෙයා වීල් එකක් එන්නේ නැහැ. මේක ආයේ ටයර් පැකට් එකක් තමයි එන්නේ. අපිට මෙතන දකුණු පැත්තේ මේ කම්පාර්ට්මන්ට් ඊට පස්සේ අපිට ටයර් පැකට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට පොඩි ටෝ හුක් එකක් ඇවිල්ලා තියෙනවා වම් පැත්තේ. ඉතින් මේ බූට් ෆ්ලෝ එක ඉස්සුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එතනත් අපිට අවශ්‍ය ටූල් කිට් එක දාගන්න ඉඩ ඇවිල්ලා. ඉතින් ස්පෙයා වීල් එකක් දානවා නම් ඒකටත් අවශ්‍ය ඉඩ මෙතන තියෙනවා. ඉතින් ඕවා තමයි මේකේ බූට් එක ගැන කියන්න තියෙන්නේ. අපි නම් මේක පොඩ්ඩක් ඩ්‍රයිව් කරලා බලමු. ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. Swift එක එලවන්න ගත්තම ඉතින් මේකේ හොඳ විසිබිලිටි එකක් තියෙනවා. අපිට ඉස්සරහා එන්නේ මොනවද කියලා හොඳට පේනවා. පිටිපස්සත් අපිට හොඳට පේනවා. දෙපැත්තත් සයිඩ් මිරර්ස් වලින් අපිට හොඳ විසිබිලිටි එකක් තියෙනවා. ඉතින් අනිත් අපි එලවන කාස්ට් එක බලනකොට මේ ගියස් මාරු වෙන්නේ නැත්තේ. මැනුවල් එකට දාලා. ඉතින් මේකේ අනිත් අපි එලවන වාහන එක බලනකොට මේකේ සයිඩ් මිරර්ස් පොඩ්ඩක් පොඩි වගේ දැනෙනවා. ඒ වගේ මේකේ ස්ටියරින් වීල් එක ගැන කතා කරද්දී මේකේ අපිට හොඳට අතර හවුන ස්ටියරින් වීල් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ ෆ්ලැට් බොටම්වත් නෙවෙයි. නමුත් පොඩ්ඩක් විතර මේකේ බොටම් එක පොඩ්ඩක් ෆ්ලැට් ස්ටියරින් වීල් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ අපිට පැඩල් ශිෆ්ටර්ස් එනවා. ඉතින් අපිට අවශ්‍ය නම් කායක මැනුවල් ගියරයකට දාලා අපිට මැනුවලි ගියර්ස් මාරු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක්කන තව දෙයක් තමයි මේකේ ස්ටියරින් මවුන්ටඩ් පෙඩල් ශිෆ්ටර්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම නම් පෞද්ගලිකව කැමති කොලම් මවුන්ටඩ් පෙඩල් ශිෆ්ටර්ස් වලට. ඒ කියන්නේ කොහෙටවත් කියන්නේ ස්ටියරින් වීල් එකත් එක්ක හැරෙන්නේ නැති පෙඩල් ශිෆ්ටර්ස් වල තමයි මම නම් ප්‍රිෆර් කරන්නේ. ඉතින් ඔයාලා කැමති මොකටද කියලා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ඒ වගේ මේක සේෆ්ටි පැකේජ් එකත් එක්ක එන කාර් එකක්. ඉතින් සේෆ්ටි පැකේජ් එකත් එක්ක අපිට ක්‍රූස් කන්ට්‍රෝල්, ලේන් ඩිපාචර් වෝනින්, ප්‍රී කල්ෂන් වෝනින් වගේ ඔප්ෂන්ස් ඇවිල්ලා තියෙනවා. සේෆ්ටි ඔප්ෂන්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේකේ එයාබෑග්ස් 6ක් එනවා. නෝමල් මොඩල් එකේ එන්නේ එයාබෑග්ස් 2යි. ඉතින් ඒකත් එක්ක කියන්න ඕනේ මේකේ 5 star J NCAP රේටින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් සේෆ්ටි අතින් හොඳ කාර් එකක් මේ මොඩල් එක. ඉතින් සීට්ස් ගැන කතා කරද්දී හොඳ කම්ෆර්ටබල් සීට්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බකට් සීට්ස්ම නෙවෙයි. නමුත් අපි හෙට මෙහෙට යන්න නැතුව හොඳට එක තැන තියෙන සීට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි කෝන් එකක් එහෙම ගද්දි අපි අපේ ඇඟ ගොඩක් වෙලාවට දෙපැත්තට විසි වෙන්නේ නැහැ. හොඳට කම්ෆර්ටබලි එක තැන තියෙන සීට්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේවා මැනුවල් ඇඩ්ජස්ටබල් සීට්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ ඩ්‍රයිවර්ට සහ පැසෙන්ජර්ට. ඉතින් ඒ වගේ මේ කාර් එක ගැන ගොඩක් කට්ටිය කියන දේක් තමයි මේකේ හොඳ ඩ්‍රයිවිං ෆීල් එකක් තියෙනවා කියලා. ඉතින් මම පෞද්ගලිකව හිතන විදිහට මේ ඩ්‍රයිවිං ෆීල් එක මේක හොඳ ඩිරෙක්ට් ස්ටියරින් ඉන්පුට් එකක් තියෙන කාර් එකක්. ඒ වගේම සස්පෙන්ෂන් පොඩ්ඩක් ස්ටිෆ්. නමුත් ලොකු බොඩි රෝල් එකක් නෑ අපි වංගුවෙම ගද්දි. ඉතින් හොඳ කන්ට්‍රෝල් එකක් තියෙන කාර් එකක්. ඒ වගේම හොඳ ඇක්සලරේෂන් එකක් තියෙනවා. ඉතින් මේකේ නිව්ටන් මීටර්ස් 150ක ටෝක් එකක් තියෙන එන්ජින් එකක් එන්නේ මේ ටර්බෝ චාර්ජ් එන්ජින් එක. ඉතින් නරක නැහැ. මේක ගොඩක් බර කාර් එකකුත් නෙවෙයි. ඉතින් මේක හයිබ්‍රිඩ් මුකුත් නෙවෙයි. මේක පෙට්‍රල් කාර් එකක්. ඉතින් ලොකු බර මුකුත් කම්පොනන්ට්ස් එන්නේ නැහැ. ඉතින් මේ කාර් එක ටිකක් ලයිට්. ඉතින් ඒකත් එක්ක මේකේ එන පවර් එක ඇත්තටම මේකට ඇති. ඉතින් මහා ලොකු පවර් එකක් නෙවෙයි. නමුත් ලංකාවේ පාරකට ඕවර්ටේක් කරන්න යන්න හොඳටම ප්‍රමාණවත් එන්ජින් එකක් මේකේ එන්නේ. ඉතින් ඒ වගේම හොඳ ෆියුල් කන්සම්ප්ෂන් එකක් තියෙනවා. පිසල් කිව්වා වගේ කිලෝමීටරයට 15ක් විතර කරනවා. ඉතින් ඕවා තමයි මේකේ ඩ්‍රයිවිං ගැන කියන්න තියෙන්නේ. ඉතින් ඕක තමයි Suzuki Swift එකේ කතන්දර. ඉතින් ඔයාලා මොකද්ද මේ කාර් එක ගැන හිතන්නේ කියලා අපේ කමෙන්ට්ස් වල දාන්න. ඉතින් මේ කාර් එක ලක්ෂ 80ට වටිනවද නැත්නම් ඊට වඩා වටිනවද? ඉතින් ඔයාලගේ අදහස් හැමදේම අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මේ වගේ ඉන්ටරෙස්ටිං වාහන ඔයාලා කැමති නම් අපි රිවිව් කරන්න. අපේ රිවිව්ස් බලාපොරොත්තු වෙනවා නම් අපේ කමෙන්ට්ස් එකේ දාන්න. අපි පුළුවන් තරම් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වගේ Facebook page එක like කරන්න අමතක කරන්න එපා. අපේ Instagram එක follow කරන්න. මේ ලස්සන ලංකාවේ ලස්සන වාහන වීඩියෝස් අපි ඒ දෙකේම දානවා. ඉතින් මේ වගේ හොඳ වීඩියෝ එකක් ඉක්මනට හම්බෙමු. ගිලන්න.